ප්‍රවීණ රහස් පරීක්ෂකයෙකු වූ එච්.කේ. සමරනායක මහතාට වසර දහස් ගණනක් පැරණි පුස්කොළ පොතක් හමු විය. එහි සඳහන් වූයේ පැරණි සොහොන් ගැබක් පිළිබඳවය. මේ පිළිබඳව ගවේෂණයේ යෙදුණු එච්.කේ. සමරනායක මහතා සහ ඔහුගේ ගෝල රහස් පරීක්ෂකවරුන්ට මෙම සොහොන හමු විය. එහි සටහන් වූයේ මෙම සොහොන් ගැබ විවෘත නොකරන ලෙසය. මෙහි සැතපී සිටින්නා තවම මිය ගිස් නොමැති බවය. එම සොහොන් ගැබ විවර කරන එච්.කේ. සමරනායක මහතා ඇතුළු පිරිසට දක්නට ලැබුණේ මුද්දක් හැර එහි කිසිවක් නොමැති බවය. වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා මෙම මුද්ද බැංකුවක ආරක්ෂක ලොකරයක තැන්පත් කිරීමට සමරනායක මහතා කටයුතු කරනු ලැබීය. එනමුදු මුද්දේ පර්යේෂණ කටයුතු අවසන් වීමට ප්‍රථම සමරනායක මහතා අභිරහස් ලෙස අතුරුදහන් විය. එන්පසුව මුද්දේ අභිරහස කාලයාගේ වෙලිතලාවෙන් වැසී ගියේය. එනමුදු 2023 ජූනි මාස 7 වන දින මෙම සියලුම කටයුතු වෙනස් විය. එතැන් පටන් කතාව අපි ඔබ හමුවේ තබන්නෙමු. රාක්ෂ මුද්ද එක රහස් පරීක්ෂක අමන්දී. මං කිව්ව විදිහට රැටි කරන්නකෝ. සිරෝමි මිස් අද වලුත් කරයිද නෑ මිස් නෑ Kasih pada kayaknya optimis. Asal ada anak kata kera. Mesiro, wadanna ada. Bang? Wah kabin ni kan, labin tu mata. Kau Wah samar naik mata. ඉන්න කාලේ අපි දෙන්නම දුන්නේ රහස් පරීක්ෂකෙක්. ඒ කාලේ බොස් ඒක වෙලා සමරණය වාස්තේ අතුරුදහන් වෙන්න ඉස්සෙල්ලා මොකද්ද රහසක් ගැන හොයලා තියෙන්නේ. ඒ මිෂන් එකේ ජූනියර් රහස් පරීක්ෂකයෙක් වැඩ කරලා තියෙන්නේ ඔය අමන් මිනිස්.
මිනිස්සු ඒවා දන්නව ඇති. අනිවාර්යෙන්ම දන්නේ. හරි දැන් පරක්කු නොවී යන්නකො. පරක්කුම තමන් දිවිස්ස ගේතියි. අම්මේ තාත්තේ මම්මගේ හිරේට ආවා. ඔයාලා හිටියනම් අද කොච්චර සතුටු වෙයිද? කොච්චර ආඩම්බර වෙයිද ඔයාලගේ පුංචි දෝනි ගැන? අද ඔයාලගේ පුංචි දෝනි රහස් පරීක්ෂක ආවා. ඒත් ඔයාලන්ට නෑ මන් ළඟ. දසුන් අපිට පොඩි වැඩක් ඇවිත් තියෙනවා. කිරිබත්ගොඩ බැංකුවක ආරක්ෂිත ලොකරයක් කරලා තියෙනවා. ඒකේ තිබිලා පෙට්ටියක් නැති වෙලා තියෙනවා. ඒ පෙට්ටිය විතරක් සරව කරලා තියෙන්නේ. ඔව්. ඒක ටිකක් අමුතු හොරකම. දැන් මිස් බැංකුව කඩන්නත් පුළුවන් නම් ආරක්ෂිත ලොකර කඩන්නත් පුළුවන් නම් උසේර බැංකුවේ බෝටි කරා යන්න දෙන්න. ඒක තමයි මමත් මේ හිතුවේ. ඔයාලගේ ටාගට් එක මේ ලොකරේ කඩන එක. ඒ කියන්නේ මේ ලොකරේ විශේෂ මොනවද තියෙන්නේ? අපි ගාව මිස්. හොඳයි. ඉන්ස්පෙක්ටර් රත්නායක වල ලොකේෂන් එක ඒවයි. ඔයා ගිහින් බලන්න. මොකක් හරි හොඩුවක් හොයාගන්න පුළුවන්ද කියලා. හරි මිස් මට පොඩි වැඩක් තියෙනවා ඒකේ විදිච්ච ගම මම යනවා. හොඳයි. මේකටයි මෙච්චර වේදන් කරේ. මිස්. දෙන්න මිස්. ඉන්නකො මිස් ඔබ. ආයේ තිබ්බ. මගේ මිස් ඉන්නකො. Wajibnya. Halo Kasun. Para ada kelas supir ya dama. Dan nona ini sudah baru ini. අර අමන්දි ගෑණි දැන් හොරා හොයන ඇති රට වටේට බං. ඒ ගෑණි දන්නේ නැහැනේ හොරා ඉන්නේ ඒකේ ඔෆිස් එක ඇතුළෙමයි කියලා. ඊළඟ කියන්නේ මේකේ පරීක්ෂණ කටයුතු බාරගන්නේ මට. ඒ පැත්තෙන් මේ
මේක තියෙන මේ නිකම් මුද්දක් විතරයි. ඕක අපිට නිකම් මුද්දක් කරාට අපිට ඕඩරේ බාර දීපු කෙනාට ඕක වටිනවා ඇතිනේ බං. නැත්නම් අපිට ඔච්චර ගාණක් ගෙවයිද? මේක මොකක් හරි වැදගත්කමක් නැත්නම් හරිත් සමරනායක මහත්තයා මේක ලොකෝලගේ හංගලා තියන්න විදියක් නැහැ. ඔබ කොහොම හරි කරලා උඹ උතන ලොක්ක වියන්කෝ. ඊට පස්සේ අපි බලමු මට ගේම දෙන හැටි. ලොක්කයන් කොහොමද මේ අවන්දි මිස්සින් එක? මගේ හිත කොහොමනම් මං කරා. මේක ඉතින් අනිත් වෙලාවක ඉතින් තමයි කරන්නේ. හරි. ඔබට ඕනේ අමන්දි ඉවරයක් කරන්නනේ. මම උඹට එවලා ඇති බෑග් එක. ඒක බලපන්. කියයි තේයා. ඒක බෝම්බයක්. Hello, Rasul, hello. ඉතියේ ඕක තව පැය භාගයකින් පුපුරනවා. ඕක අමන්දිගේ කැබින් එකෙන් තියලා ඔබ ඉතන මාරු වියා. නැත්තම් ඔබත් එක්කම ජකබාසත. කවුද? මගේ දෙයක් මනාව තියෙනවා.
මම රහස් පරීක්ෂක අමන්දි වික්‍රමසිංහ. මෙම කතාව ලියුණේ යම්කිසි දිනක හෝ කිසිවෙකුට හෝ ප්‍රයෝජනක් වනු ඇතැයි සිතන බැවිනි. ඇතැම් විට මේ කතාව ඇතැම් අංග ඔබ මගේ මනක්කල්පිතය හිතනු ඇත. එසේ සිටීමට ඔබට මුල් අයිතියක් ඇත. අප ජීවත් වන සමාජයේ අපට නොපෙනී යටලින් ගත වෙන සිදුවීම් සූදානම් වේ. අප මතු පිටින් සමානය දෙයක් ලෙස සිතන සිදුවීම් පිටිපස අප නොසිතන ගැඹුරක් ඇත. හරියටම අයිස්කන්ධක මතු පිටින් පෙනෙන ප්‍රමාණයට වඩා විශාල ගැඹුරක් පැවතුනක් මෙනි. මා රහස් පරීක්ෂක දිවිය ආරම්භ කර කාලයක් ගත වෙන්න කෙමෙන් මේ නොපෙනෙන ගැඹුර ගවේෂණය කරන්න. නාච්චිමලේ කොහෙද තියෙන ශිරාවේ? මට පොඩ්ඩක් තොරතුරු ටිකක් දැනගන්න පුළුවන්ද? මිස්සෝයි නාච්චිමලේ කියන්නේ හරි ලස්සන පළාතක්. රායිගම රාජධානිය කියලා YouTube channel එකක් තියෙනවා. ඒකේ හැම දෙයක්ම විස්තර තියෙනවා. මිස්ටර්ට බලන්න. කො බලන්න? ලස්සන තැනක් නේද? මිස්ටර් මම ලොකේෂන් එක එවන්නම්කෝ. හරි නම් අපි අප්පු ගන්න ශිරාවේ. හරි මිස් මම ඇවිත්. මේ රහස් පරීක්ෂක අමන්දිද? මිස්ටර් කියන්න පොඩි ඔත්තුවක් තියෙනවා. ඔව් කියන්න බලන්න. මිස්ටර් කේස් එකක් ආව නේද නාච්චිමලේ ඇලගාව කෙල්ලෙක් මරලා දාලායි කියලා. ඔව්. කොහොමද ඒක දන්නේ? මං දැනගත්ත විදිය මිස්ටර් වැඩක් නෑනේ මිස්. මිස්ටර් මම කියන වැදගත් උත්තුව ගැන අහන්නකො. හරි. කියනකො බලන්න. මිස් දන්නා නේද අර පාතාර නායක කළුවජි. ඒ කළුවජිත්ගේ රැස්වීමක් තියෙනවා ඔය ඇල ළඟම. ඒකට එනවා විශේෂ කෙනෙක්. කාත් එකද රැස්වීම තියෙන්නේ? ඒ රැස්වීම තියෙන්නේ මිස් පාතාලේ ගෝඩ් ෆාදර්. ඉස්ලාම් ෆයිල් වල තියෙන්නේ මිස්ටර් එක්ස් කියලා. හරි. මම කොහොමද තමුන් විශ්වාස කරන්නේ? තමුන්ගේ නම මොකද්ද? කවුද තමුන්? මං කවුද? මගේ නම මොකද්ද? එයා වැඩක් නෑනේ මිස්. මිස් මම විශ්වාස කරන්න ඕනෙත් නෑ. හැබැයි මම කියන උත්තුව 100% හරියටම හරි කියලා මට ගැරන්ටියක් දෙන්න පුළුවන්. හරි. මට කියන්න තමුන් කවුද කියලා? කියනකො ඉස්සර.
මේ අර දසුන් ගාව තිබ්බ වගේ මුද්දක් නේද? කාගේද මේ මුද්ද? කවුරුත් නැද්ද? මේ මුද්ද කාගේද? වා, ඒක නම් මාරු. අල්ලගත්තද? ඔව් සර්. මෙයාලා අද ගැට ගහලා තියෙනවා. මිනිහව එහෙම ගැට ගහලා තියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි අයිසේ. ඒක සියමතු වැඩලා ඉන්නේ. ඒගොල්ලෝ මේවා නැතුව සර් මිනිහ අරන් ආවේ. ඒකත් උගේ තවත් කපටිකමක් වෙන්නේ නැති. මෙතන මම නොදන්න මොකක් හරි දෙයක් තියෙනවා. ඊට පස්සේ තාම 100ක් පතන්න නැහැ. සර් මිනිහා බලන්න යමුද? යමු. පොඩක් ඉන්න. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. Sir, kita ni किसके हो गए क्या ना? फुल सिक्योरिटी का दाल किए सर. मुद्दक තියෙනවා. මිනිහත් ඉන්නවා කියන්නේ මේක උගුලක් අයිසේ. මට මෙතන කලබල ඇති කරන්න බෑ. සර් මොනවද කියන්නේ කියලා මම තේරෙන්නේ නැහැ සර්. තමසිකව තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. අන්නරාරි කවුරු හරි ඉන්නවා. මම මෙහෙ ඉන්නේ කෙච්චර නුවණට හුනේ. මං යනවා. බලපල්ලා. හරි සර් පරිසරය යන්න සර්. Vidikan nak tu abdi kusuan ni macam? Kira lu kubin. Mari yama.
මෙන්න මේකී ඇංගිලා අපි ගැන ඔත්තු බලනවා. ෆෝන් එකෙන් වීඩියෝ කරගෙන හිටියේ. මේ අර අමන්දිගේ රහස් පැවිස්ස ගෑන්නේ. හැම තැනම රින්ගනවා මේ ගෑනේ. ඕන්නෙත් දෙන්නේ නැහැ. කවුද? මොකක්ද මේ මිනිස්සුන්ට පාතාලෙත් එක්ක දෙන සම්බන්ධය? ඒව රහස් නෝනේ. ඔයාලානේ පරීක්ෂණ කළේ ඔයාලා බලන්න ඕනේ. හලෝ අජි. ඔබ නීතියට බාර වෙනවා. ඔබ කරන්නේ හොඳ වැඩක් නෙමෙයි. නීති විරෝධී වැඩක් ඔබ කරන්නේ. බාර වෙන්නේ මේ කලුව ජිද්දා වෙන්න. අනේ මෙන්න මේ ගෑණිවත් අන්නරින් ගැට ගහලා දාපන් නළුව ළඟින්. හලෝ අජි. ඔබ කරන්නේ හොඳ වැඩක් නෙමෙයි. ඔබ නීතියට බාර වෙනවා. අය පයන් ගෑණි යන්න. හලෝ අජි. මෙන්න මේකත් මෙතනින්ම ගැටේනවා දාම්. දැන් පිළපල්ලා. අපොන්ට කිව්වලගේ අවසානය තමයි. යම්. මොකද තම උලරෙක් වගේ hina වෙන්නේ? නෑ නෑ. මේ එයාට නේද? හරියට එකක් අන්වන්තිට බාරුණාවට ගණක් නේ අයිත් මම නෑ කෝල් එක කියන බෝලේ. හලෝ. ඔබස් කියන්න. අඩෝ මොකද බං? සර් කියපු විදිහට මම චෙක් කළා. එදිනේ ඩිජිටල් අමන්දී. රහස් පරීක්ෂක අමන්. ගෑණි අර කරදරකාරියක් බං. ඔව් සර්. අන්න අපි ගැට ගහලා තියෙනවා. එතකොට අර කාලගන්නියා උවත් අර කේක්කම ගැට ගහලා දැම්මද? අම්මු මොකද මෙතන? එහෙනම් මම ගැට ගහලා මේකෙන් නෑ මිනිස්සයෝ. මං අහන්නේ කළු අජිත්ගේ මිනිස්සු තමුසු මොකද මෙතන ගැට ගහලා ඉන්නේ? මම උන්ගේ රාස් හොයන්න ආවයි කියලා උන් හිතාගෙන ඉන්නේ. උන් හිතන්නේ මේ මං තාම වැඩිච්ච සමන්නායක මහත්තයත් එක්ක වැඩ කියලා. මම මේ දවස්වල සමන්නායක මහත්තයත් එක්ක වැඩ කරානේ. ඒ හැම වැඩකටම ඔය රහස් පරීක්ෂක ගෑණි අත දැම්ම බං. ඒක තමයි සර් තවත් කරදර කරන්න ඒකිට බෑ. හොඳයි. බැයි මට ඕනේ මගේ අතින් මොකුම ඉවරයක් කරන්න. සර් නම් අපි මොකුත්ම කරන්නේ. රයිට්. මම එන්නම්. ඒ මට බය මුත්‍ති බලය ගැන බං. මට දැනුණා. මට දැනුණා. ඒ කොතන හරි මුද්ද තියෙන්න ඕනි. අන්න ඒක නම් සර් මට තේරෙන්නේ නෑනේ. ඔය කොහේ හරි යවට මුද්දක් විట్లా තියනවද කියලා බලවල්ලා. ඔකේ සර් බලන්න. ඒක සමන නායකයන් මගේ ගුරුවරයා. දුරනේ. කොහොමද දෙන්න අම්බිට දැනන්නේ? අම්මු කවුද? මතලයි පසින්දු ජයසේ. දියලක් අසල වැඩ තබා මරා දාපු ගෑනු කෙනෙක් ගැන. මගේ සහායකයන් අසත් ආඩුව පුරවන්න රහස් පරීක්ෂකයෙක් විදිහට පසින්දුව යොදා ගන්න තීරණය කළා. මේ මිනිස්සයා කාගේ කවුද කියලා හොයාගෙන නැතුව ලොකු වගකීමක් පවරන්න කැමති වුණේ නැහැ. හැබැයි මේ මිනිහා සරල මිනිහෙක් කියලා මට තේරුණා. කොහොම නමුත් මේ මිනිහව ජූනියර් කෙනෙක් විදිහට මේ කේස් එකේ විමර්ශන කටයුතු වලට යොදාගත්තා.
මන්දි ගෑනේ හිතන් ඉන්නේ මහ ලොකු රහත් පරීක්ෂකයක් කියලා. නිකම්ම අහුණානේ. මගියානේ පාඩුස්මල්ලි ඕක තමයි ඉස්සෙල්ලා යවන අපේ බඩු ඔක්කොම පොඩි කාලෙදී අතකය ඒකට පළිය දාන අද ගත්තේ අද. මම නම් මෙහෙම ඉන්නේ පොඩි වෙලාවයි. මම හිතන්නේ දැම්ම කොහේ මරලා දායි කියලා. ඕකුම් පෙරම වද දීලා තමයි මරලා දාන්නේ. මම දන්නවනේ ඕකුම් ගැන. ඉතින් මෙතනින් බේරලා යන දවසක් නැද්ද? ගේට ඇදලා ඉතින් කවුද අකමැති? වෙනා තියෙන මගේ මේ අත් දෙකට ගහලා. ඔවත් ප්‍රශ්නද? අදිතයි පරාපි ගෙදරවල ඉන්න තාමකාද? අර පිස්සෙන්හල් උත්තරයෙන් රහත් පරීක්ෂකයෙක් කියලා. අපි උඩට කොරියන් එකක් සෙට් කරනවද? ඕනේ නේ. අපි අරගෙන ගන්නේ දැක්කම ඌ නිකම්ම රහත් පරීක්ෂකයා අහිතින් අයින් කරලා දානවා. पर कोई नहीं ब्रेक करे රහස් පරීක්ෂකයෙක් වුණාම හැම දෙයකම නුවණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අයියෝ බයික් කරලා පළේට බයික් පොඩ්ඩක් කරනවා. හරි ඉන්නනේ මම ඉන්නේ. දැන් මේ බ්ලේඩ් එක කරන් මගේ අත ලිහනවා. අමුන්ගේ අත ලිහලානේ තියෙන්නේ. हाँ वो नहीं और नहीं පාසිත මම කොච්චර කාලෙ සිහිය නැතුව හිටියද? अभी तो नहीं මට ලාවට වගේ මතකයි. අතන මොකද දාන්නේ? මිස්ටර් වෙඩිවෙදිලා තාම පැය 3යි. කලවදිත් මිස්ටර් වෙඩි තිබ්බනේ. වාසනාවට මිස්ගේ උරහිස්ස පොඩ්ඩක් ඌරගෙන ගියා විතරයි. එතකොට පාසිත බැරුනේ කොහොමද? මිනිහගේ පිස්තෝලේ පතුරන් ඉවරුණා. එතකොට පොදයක් කළුවද? ये पहना करता मिस ඔබ මිස්තුති මාව බේරගත්තට පස්සේ वो करम का मिस इसके तो तुम्हारे को रिजर्व को මොකද්ද? මිස් මාව යාගේ පාර්ට්නර් කරගන්නකෝ. මොකද්ද කියන්නේ? मैं उनकी वे इसके राज परीक्षा का रिजल्ट दुनिया डिटेक्टिव के लिए कीजिए तक मामला පස්සේ හොඳයි එහෙනම් මිස් ඉක්මනට හොඳ වෙන්න. मिस आप पानी नहीं किधर जाना पूरा
ඒත් මම කොහොමද තමුන්ව විශ්වාස කරන්නේ? තමුන් කවුද? කාවේ කවුද? මට මිස් ඒ සමාජයෙන් පිටට එක වැඩ කරලා තිබුණා මම ඒ ගැන ලිපියක් ඉදිරිපත් කරලා බලන්න පසිදු හැබැයි පසිදු ඔයාලට මට ලොකු පඩියක් නම් දෙන්න බෑ. මිස් මට පොඩි ආර්යයන් මාර්ග ටිකක් තියෙනවා. ඉතින් මට එහෙම ලොකු පඩියක් ඕනේ නැහැ. මම මේ රස්සාවට ආසයි මිස්. මිස් ගොඩක් තියෙනවා. ඒකත් හොඳයි. අපි කේස් එක ගැන කතා කරමු. පසිදු මේ මැරිලා ඉන්න ජනනි ප්‍රියන්ති කියලා අයවහක් කාන්තාව. ඉතින් මිස්සේ මේකේ කාන්තාව කාර්තිකද මිස් ඇවිල්ලා තියෙන්නේ ගේල ගාවට? ඒන විදිහට යාගේ පෙම්වතා සුරංග කියලා කියනවා. හැබැයි සුරංග කියන්නේ විවාහ වෙච්ච කෙනෙක්. ඉතින් මිස් ඒ නැති වෙච්ච කෙනා කොහෙද පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ? ගම පොළොන්නරුවේ. හැබැයි මේ සිද්ධිය වෙනකොට ඉඳලා තියෙන්නේ සුරංගලා ගෙදර. මිස් මං හිතන්නේ මෙතන ජනනිට වෙඩි වදින්න ඇති. ජනනි මෙතනදී වෙඩි පාර කාගෙන දඟලන්න ඇති මිස්. ඊට පස්සේ තමයි මිස් මේ ගලෙන් පල්ලෙහාට වැටෙන්න ඇත්තේ. සමහරට ජනනි මෙතන වෙඩි වැදිලා කෑ ගහ ඉන්න ඇති. පස්සේ මොකද දැන් මේ කේස් එක? මිස් මම නම් හිතන්නේ මිස් මේක පළපුරුදු වෙඩික්කාරයෙක් තමයි මේක කරලා තියෙන්නේ. බොහෝ දුරට පාතාල සමාජිකයෙක් වෙන්නත් පුළුවන්. මිස් මේ පාතාලෙත් එක්ක ඔය වීඩියෝ ගන්නගේ සම්බන්ධයක් නැහැ මිස්. ඉතින් අනිවාර්යෙන් කවුරුද කොන්ට්‍රැක්ට් එකක් දීලා තමයි මේ වැඩි කරවන්නේ. එහෙම තමයි වෙන්නේ නැත්තේ. ඒත් අපිට තියෙන අභියෝගය කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා හොයාගන්න ඕනේ. මිස් අපි හෙට ගිහිල්ලා පොඩ්ඩක් බැලුවොත් හොඳයි නේද මිස්? එතකොට අපිට පුළුවන් මේ මරණයට පසුබිම හොයලා බලන්න. ඔව් අපි යමු සුරංගලා ගෙදර. දැන් ඒ ඉන්නේ සුරංගලා වයිෆ් තුෂාර විතරයි. හොඳයි මිස්. අපි යමු ගිහින් කොච්චර. පාත්ම පස්සෙ අපි ආවේ ජනනිගේ මරණය ගැන තොරතුරු ටිකක් ගන්න. ගෙට යමුද? කමක් නෑ මෙතන හොඳයි. එතකොට ජනනි මෙහෙද හිටියේ? ඔව්. ජනනි අපේ ගෙදර බෝඩ් එකක් හිටියේ. අපි දෙන්නම එකම ගමේ. ජනනේට තරහකාරයෝ හැම හිටියද? දන්න තරමේ තරහකාරයෝ නම් කවුරුත් හිටියේ නැහැ. දැනට සැක පිට සුරංගව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඔව්. දෙයාල ළඟට ගිහිල්ලා තිබ්බේ එයත් එක්කනේ. ඒක කියන්න පුළුවන් ද ඔයාලා අතර මොන වගේ සම්බන්ධයක්ද තිබුණේ? චිත්‍ර කතා බල බල ඉඳලා හරියයි. ගෙදර කනමන දේවලුත් හිඟයි දැන්. බලන්න පිෂාරි පෙට්‍රල් රුපියල් 100කින් වැඩි කරලානේ. අනේ මන්ද මොනවා වෙන්න යනවද කියලා.
එහෙම ගියොත් අපි ආයෙත් පද්දවල පියාකට හොයාගන්න කොහොමද? ජීවත් වෙන්න වෙන්නේ නැහැ මෙහෙම ගියොත්. මේ මන්ද අපේ ලොක්ක මොනවා කරන්නවද දන්නේ. එන්න අමාරු වෙනවා. ගෙදර වියදමත් අහස උසට යනවා දවසින් දවස. මමත් ඒක තමයි හිතේ අපි අර වහලා තියලා කාමරේදී පස් කරලා කහරක් දුන්නොත් එන පොලියට. අපි අම්මා කිව්වා ගමේ ජනනී අක්කා එයා නවාතැන් ගන්න තැනක් හොයනවා කියලා. අපි දෙන්න අපේ තියෙන කාමරේ නිකන් වහලා දාලා තියෙන එකනේ. අවුලේ කවුරුණක් කමන්නේ. මාසෙ පොලිය ගෙවනවා නම් එච්චරයි. මං අම්මගෙන් අහලා බලන්නම්කෝ. ඔයාලා අතර ප්‍රශ්නකුත් ඇති වුණාද? මුල් කාලේ නම් එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ගොඩාක් සතුටින් තමයි හිටියේ. හැබැයි මට ඊරවරදේ තියෙනවා. ඒ වෙලාවට ගෙදර කිසිම වැඩක් කරගන්න බෑ. ජනනී අක්කා තමයි ඉතින් ඒ දවස්වලට ගෙදර හැම වැඩක්ම හොයලා බලලා කරන්නේ. මන්දි අනේ ඵලයන් ගෑණි යන්න. දුවන්න බා වෙට තියනවා. අසනුතුන අයින්යා. ඔක පුපුරන්නේ යන්නේ. මේ අමන්ති ගෑනිට වැඩක් කරගන්න නැහැ බිස්නස් උත් ඉවරයි අපේ. අයියා දැක් නෑ. ඵලයන් ගෑණි යන්න. මන්දි දුවන්න බා වෙට තියනවා. මන්දි යා හිතේ නේ ඵලයන් ගෑණි යන්න. ඌ නේද? මොකද මේ හිතේ ඈ මරසින් අපි ගාමේ ඉර කියලා බලමු. එමු නැත්නම් මේ හරියන්නේ නැහැ. නලද මේ යාර වල්දියන් මට අතින් මොකක් හරි කරගන්න නැත්නම් මේ අරයි යන්නේ බෑ ගම නේද? ඔව්. මෙයා වල්දියන් ඵලයන් ගෑණි යන්න. අමන්දි. ඒක යන්න කවුද කියන්නේ?